කොහෙද? ඉතින් මවාගමක ගිය රුවන්වැලි සෑය නේද? පින් සිද්ධ වෙන තැන වඳින්න. එහෙම රුවන්වැලි සෑයක් ගෙදරක් ඉන්නවා. කවුද? ඒ තමයි අම්මා. වඳින්න පින් සිද්ධ වෙන කෙනා තමයි කවුද? අම්මා. ඔන්න අහගන්න. අම්මාගේ ආශිර්වාදය කොතරම් ප්‍රබලද කියනවා නම් ලෝකේ බුදු කෙනෙක් නිර්මාණය වෙන්නේ කාගේ ආශිර්වාදෙන්ද? අම්මගේ ආශිර්වාදය. මගේ පුතා බුදු වේවා කියලා ඔළුව අත ගාලා ආශිර්වාද කළේ කවුද? අම්මා. මාතු පෝසක ජාතකය අහලා එහි ප්‍රතිඵලය තමයි මොකක්ද? බුද්ධ පෙරණාරියනේ. අම්මාගේ ආශිර්වාදෙහි ප්‍රතිඵලය තමයි මොකක්ද? බුද්ධ. ඒ තරම් ප්‍රබල මොකක්ද? අම්මාගේ ආශිර්වාද. අම්මට යම් කිසි අවයවයක් එහෙම යම් කෙනෙක් කළොත් කොහොම වෙයිද කියලා හිතන්න පුළුවන් නේද? පෙරණාරියනේ. ආශිර්වාදෙහි ප්‍රතිඵලය බුද්ධත්වය නම් යම් කෙනෙක් අම්මට අවයවයක් කළොත් කොච්චර බරපතල වෙයිද අකුසලෙ. උනාගන්නකො එක සිද්ධියක් මම කියන්න. ගාල්ල පැත්තේ සිදුවීම. මහාචාර්ය නන්දසේන රත්නපාල කියන නම ඔයගොල්ලෝ අහලා පරිශීලී සමාජ විද්‍යාව. එතුමා අවුරුදු 25ක් පරිශන කරලා ලියන පොතේ පොතක්. ඒ පොතේ නම තමයි මෙලොවදීම විපාක දෙන කරුණ. එක ගුරුවරියක් අම්මත් එක්ක ඇති කරගත්තු අමනාපයක් තුළ අම්මට පයින් ගෙවුවා. අම්මාට පයින් ගෙවුවා. ඉංග්‍රීසි ගුරුවරියා. දවසක් ඇය ළමයින්ට උපකාරක පන්තියක් කරගෙන ඉන්නවා. මහ වැස්සක් වැහැලා ගහපු ගෙනයක් වදින්නේ අර අම්මාට පයින් ගහපු කකුලටමයි. තේරුණාද? එන නොගහතියිද? හිතලා බලන්න. අම්මාගේ ආශිර්වාදෙහි ප්‍රතිඵලය බුද්ධත්වයේ නම් යම් කෙනෙක් අම්මට වැඩක් කළොත් ඒකේ ආයහන දෙයක් නැහැ. තේරුණාද? කිසිම ළමෙක්ට හානියක් නැහැ. ඇයටමයි වදින්නේ අම්මට පයින් ගහපු කකුලටමයි. ඇය රෝහල්ගත කරනවා. ඇය මිය යනවා. සර් පොරතුරු හොයලා ලියනවා වලලපු වලටත් දින ගානක් එනකොට වලලපු මැරිලවත් නිවනක් නැහැ. කාට අවදක් කළොත් අම්මාට නරකක් නපුරක් අවදක් සිද්ධ කළොත් වෙනවද? එහෙම නොවී තියෙයිද හිතලා බලන්න. ඔබ අහලා ඇති එක රහතන් වහන්සේ නමක් රහත් වෙන්නේ උල හිඳුවාම. අහලා තියෙනවනේ. වරණ කතාව අහලා තියෙනවා. උල හිඳුවා මරන්න තීරණය කළා. නොකල වරදකට බුදුහාමුදුරුවෝ දැක්ක කාරණේ බේරන්න බැහැ. තේරුණා? සරියුත් හාමුදුරන්ගේ ගෝලේ අපොයි බේරන්න බෑ. කරුණේ බලපතරයි. මොකද්ද බරපතල කරුණ? අතීත ආත්මිකදී අම්මට වයින්නවා දී උල හිඳුවා මරන්න ඕනේ කියලා. කාටද බැන්නේ? අම්මා බලන්න. වචනික තියෙන ප්‍රබලතාවය. ඒ වචනේහි ඇති ප්‍රබලතාවය රහත් වෙන භවය දක්වා රහත් වෙනවා. කොහෙද? උල හිඳුවා හාමුදුරුවෝ ලියනවා වේරක් වගේ ඉක්දුන් කෙනෙක්. දැක්කද හාමුදුරුවෝ ඒක ලියව ලස්සන. මම කිව්වේ ඒකයි. අපි පැය ගණන් බණ කියන කාරණා හාමුදුරුවෝ පොඩි පදපේලියකින් ලියලා තියෙනවා. වේරක් වගේ චෛත්‍යයක් වගේ කවුද? අම්මා. කුඹුරක් වගේ බද්දුන් කෙනෙක්. කුඹුර අපිට බත් දෙන්නා සේම අපිට බත් දෙන කෙනා තමයි කවුද? අම්මා. දැන් මේ අම්මා වුණා අපේ සර්ලා ලොකු මහත් කරා නේද? ඔයත් ලොකු මහත් කරන්න කොච්චර බත්තම් බලදී නේද? අපි කාගේ අම්මලා එහෙම තමයි. මේ ඉන්න අම්මලා බත් ඉව්වට
කවදාකවත් අම්මලා මුලින් බත් බෙදාගෙන කාලනේ කන්නේ නේද? දැන් ඉන්න අම්මලා කනවත් නැහැ. ඒක අහලා බලන්නත් ඕනේ. අන්නේ කන්නේ නේද? ඉස්සෙල්ලාම අම්මා බත් බෙදලා දෙන්නේ කාටද? දරුවන්ට, තමන්ගේ ස්වාමියාට නේද? යම් කෙනෙක් එන්න ප්‍රමාදයි නම් බත් ටික වෙනම බෙදලා තියෙනවා. නිවෙනවා නම් ඒක නිවෙන්න දෙන්නේ නැතුව බෙදලා අයින් කරලා ආයි වළඳට දාලා වහලා තියෙනවා. අඩිය තියන්නේ අඩියේ බත් ටික තියන්නේ. එහෙම නේද සර්? සමහර අම්මලා මම දැකලා තියෙනවා බත් මුට්ටිය පැත්තකින් බෙදන්නේ. පැත්තක් ඉතුරු කරනවා. බත් වළඳ වටා පවා අපේ අම්මලා පවත්වගෙන ඉන්න වටිනා සංස්කෘතික ලක්ෂණ තියෙනවා. අම්මා සතුටුනේ අපි කනවා දැකලා. දැන් අපි ගමනක් එහෙම ගිහිල්ලාම අම්මගෙන් අහනවා අම්මේ බත් කෑවද කියලා. කවුද අහන්නේ? ඒ වගේම අම්මත් අපෙන් අහනවා පුතා බත් කෑවද කියලා. දැන් ඔගේ වෙනසකට තියෙන්නේ අම්මයි පුතයි කියන වචන දෙක විතරනේ නේද? හැබැයි ඔගේ අදහසේ ඊට වඩා ලොකු ගැඹුරක් තියෙනවා. කාට හරි කියන්න පුළුවන්ද මොකක්ද කියලා? මම දෙපැත්තට කියනවා. අම්මා අහනවා පුතා බත් කෑවද කියලා. පුතා අහනවා අම්මා බත් කෑවද කියලා. අදහස හරි ගැඹුරුයි. මොකක්ද? ඇත්තටම අපි ගොඩක් විට ඉතින් අම්මගෙන් බත් කෑවද කියලා අහන්නේ අපි ඔය හතර වටේ ඇවිදලා බතු කාලා ඇවිල්ලා බතු කාලා හැබැයි අම්මා අපෙන් බත් කෑවද කියලා අහන්නේ නොකා අපි එනකන් බලාගෙනත් ඉඳලා මම කිව්වේ ඒකයි ගැඹුරේ ප්‍රබලයි කියලා. තේරුණාද? එහෙමයි අම්මලා. ඒ නිසා තමයි ආම්දුරෝ කියන්නේ කුඹුරක් වගේ වත් දුන් කෙනෙක්. ඊළඟ දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්. දේවාලෙට අපි ගිහින් කියන්නේම මොනවද? දුක්. ඇන්දාන පැත්තේ අපි ආලවලම හරි සැප කියන අය එහෙම ඉන්නවා. ධනේ දෙවියනේ මේ දවස්වල අපි බොහොම හොඳට ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ කියන. පූජාවට්ටියක් කියලා කියන්නේ. දෙවියෝ අපිට මතක් වෙන්නේ වැරදිච්ච තැනම තමයි. වැඩ වරදිනකොට දෙවියෝ මතක් වෙනවා හොයාගෙන යනවා. කිහින් දුක කියනවා. තර්ක කරන්න එපා. ඉතින් ඒ ගැන ඒක අපිට ඕනේ. දෙවියෝ නිහඬව අපේ දුකට මොකක් කරාද? එහෙම කරනවා. සද්දවත් නැහැ, කතා නැහැ, හුක්කන්නේ. එහෙම නිහඬව අපිට හුම්කන් දුන්න කෙනා තමයි. වේ නම් ලෝවේ නොබයි අපේ අම්මා කලනාතුරුගේ ලස්සන නේද? වේ කුඹුර දේවෝල අපිට සමීප වචන භාවිතා කරලා කාගේ වටිනාකමද? අම්මාගේ වටිනාකම පෙන්වලා දෙනවා. සර් මම මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. හැබැයි ඉතින් මේ ප්‍රකාශය පිළිබඳව ඔබට තර්ක කරන්න පුළුවන් නේ. මම අහලා බලන්නේ ඔබෙන් ඔබ මේ ප්‍රකාශයට කොච්චර එකඟද කියන කාරණාව. ඔන්න බලන්න මොකද කියන්නේ. අම්මා තාත්තා අපි දෙන්නම එකතු කරලා ගමු. අපිට ආදරේ තරම්. අම්මා තාත්තා දෙන්න අපිට ආදරේ තරම්. අපි අම්මට තාත්තට ආදරේ නෑ කිව්වොත් මොකද කියන්නේ? ඇත්තද බොරුද? මම කිව්වේ ඒකයි තර්ක කරන්න පුළුවන්. හැබැයි ඇත්ත ඒක තමයි. එහෙම නේද? දැස්වර්ලා තාත්තා දෙවිස්ලාම් වල නේ. ඇයි මම එහෙම කිව්වේ? මොන හදා? මෞසෙනිහස පියසෙනිහස කියන එක ගලන්නේ උඩින් කොහෙද? පල්ලට. ඉහළින් පහළට. පහළින් ඉහළට මොනවද තියෙන්නේ? යුතුයකම්. මොනවද තියෙන්නේ? අපේ සර්ලා උනත් අද උනත් මේ කරන්නේ අම්මා වෙනුවෙන් මොකක්ද? යුතුයකම්. හැබැයි මේ තාත්තා ඔය නැති වුණු අම්මා අපි වෙනුවෙන් කළේ යුතුයකම් නෙවෙයි. තේරුණාද? එතන තිබුණේ මව් සෙනෙහස, තාත්තා ගාව තිබුණේ මොකක්ද? පිය සෙනෙහස.
මෞසෙනිහසින් පියසෙනිහසින් තමයි අපිව මොකක් කළේ කොට නැගුවේ. ඒගොල්ලෝ යුතුයකම් කරපු අය නෙමෙයි. එන්නද කියන්නේ. දැන් ඔබ පිළිගන්නවද අම්මා තාත්තා අපිට ආදරේ තරම් ඇත්තටම අපි අම්මා තාත්තට මොකක්ද ආදරේ ආදරයේ උල්පත වූ අම්මා. එහෙම නෙවෙයි ආයෙ ඔය කියලා කතා කරන්න දෙයක් නැහැ. ඒක තමයි උපරිම තැන. ආදරයේ උල්පත කවුද? අම්මා. නේ? ඕනිම වතුර පාරක මහ ගඟක ආරම්භයේ කොතනද? උල්පත. ආදරයේ උල්පත තමයි කවුද? අම්මා. එන්නේ අපි අද මේ සිහිපත් කරන්නේ ඒගොල්ලෝ අම්මා කෙනෙක්. වටිනා අම්මා කෙනෙක්. රටට ලෝකයට වැඩදායි පුතුන් දූවරු කනපු අම්මා කෙනෙක්. එහෙම වටිනා දරුවෝ කනපු අම්මා කෙනෙක්. අදේ දරුවෝ තාම සත්පුරුෂ දරුවෝ හැටියට කාගේ ඇගීමට ලක් වෙලා ජීවත් වෙනවා, කටයුතු කරනවා. එහෙම කටයුතු කරන්න අත්තිවාරම දාලා දුන්නේ වෙන කවුරුවත් නෙවෙයි මේ අම්මා. ඒ අම්මාගෙන් තාත්තාගෙන් ලැබිච්ච වටිනාකම් තමයි ඒ දරුවා අද මොකක් කරන්නේ? රැකගෙන පවත්වගෙන යන්නේ. සා අපි මේ සිහිපත් කරන්නේ එහෙම වටිනා අම්මා කෙනෙක්. මම ඔයිට වඩා ඒ ගැන කතා කරන්නේ නැහැ. දැන් අපි විනාඩි 25ක් විතර ගත්තා. කවුරු ගැන ඉගෙන ගන්නද?